මල්ලි මොකද්ද කරන්නේ? මැනික් කරනවා. ඔව්. මම මැනික් මැනික් සම්බන්ධව. තියෙනවා. අර අපි පතලයක් කරනවා එහා පැත්තේ අතන. පතලයක් කරනවා. ඒ ගංගා අයිනේ එමත් එහෙමත් දැන් ඔය මහා දැහි වලට ඉරු කඩාගෙන හොදගෙන යනවනේ. ඒ හොදගෙන ගියාට පස්සේ මිනිස්සු ඇවිල්ලා අතලගෙන දන්න කට්ටිය නැවිලා පොඩි පොඩි ගල් කෑලිම හොයනවා. වෙලා තියෙන මිනිස්සු ගල් පරවලා මිනිස්සුන්ට වැඩ කරගන්න තාක්ෂණයනවා මේ බෑ මේ ගල් අයින් අත. උන්ට මැනික් හම්බුණා ඒකලා අපි තාක්ෂණය කාලේ එහෙම. අපි පොඩි කාලේ අපි එනවා ඉස්කෝලේ ගිහලා දුවගෙන එනවා මේ පතා පොළට කෑම අරගෙන එනවා. ඒ කාලෙම දන්නවා හිතට මැනික් තියෙනවා. ඒ ප්‍රමාණය ගොඩ ගන්න බැරි කම තමයි මේක තියෙන්නේ ඉතින් අර තාක්ෂණය ඕනේ. කාල් ගල් පරවල් කියලා තාමත් මිනිස්සු කරගෙන යනවා. දැන් අපි පතලේ තියෙනවා අපි පතලේ තියෙනවා තුන්ගේ. ඒ බැරිද අපිට? පුළුවන් බලන්න පුළුවන් ඒක කියන්නේ. දැන් යන්න කියලා පොඩ්ඩක් බලන්න. පොඩ්ඩක් බලන්න පුළුවන්. පුළුවන්. කට්ටිය වැඩ. වෙන ගිහලා බලමු. ඔයාලා රත්නපුරේ පතල් කර්මාන්තය ගැන දැකලා තියෙනවද? එහෙනම් අද සෝභාරණ තුලින් ඔයාලට පෙන්වන්න හදන්නේ පතල් කර්මාන්තය ගැන. ඉතින් ලස්සන මිනිකට විශාල වශයෙන් හම්බෙන්නේ මේ රත්නපුරේ. ඉතින් එහෙනම් අද අපි සෝභාරණ තුලින් ගිහලා බලමු පතල් කර්මාන්තය කොහොමද කරන්න කියලා. එන්න. මෙතෙන්ද මේ මැනික් මේ පතලේ ඉල්ලන් මේ ගොඩ දාලා තියෙන්නේ. දැන් මේක හෙට අනිද්දා හොදනවා. ඉතින් මේ වෙයි අනිවාර්යෙන්ම මැනික් කියන මේක කොහොම මේ වස්කම් කොහොම ක්‍රමානුකූලව පිළිවෙලට හොදන්න ඕනේ. ඊට පස්සේ ඉතින් මේකේ යමක් තියෙනවා. ඊට පස්සේ ආපහු පත්තේ මේ හරියලා පොවිලා මේ වගේ හොදලා බලන්න. ඉතින් මැනික් ගන්නේ. එහෙම තියෙන මැනික් මේකේ ඉලක්කම හොදන්න ඕනේ. හෙට අපි පටන් ගන්නවා හොදන්න. ඊට පස්සේ ඉතින් ඊළඟට නැවත සැරයක් හොදනවා අනිත් ඒවත් ගොඩ අරගෙන. ඒක තමයි කරන්නේ. ඉතින් දිගට මේකනේ යනවා. ඒ යනකොට ඉතින් වටිනා මැනික් තියෙනවා ඒකේ.